ඕගොලුන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා බිට්ගයින් ඇකඩමිය එකට ඔන්න ඉතින් මම අදත් ඕගොලොන්ට ගෙනල්ල තියෙන පොකට් ඔප්ෂන් ට්‍රේඩින් ප්ලට්ෆෝර්ම් එක ඇනලයිස්යක් ඉතින් ම ඕගොලොන්ට කියල දීලා තියෙන මූවිං ඇවරේජ් ඉන්ඩිකේට ගැන ඉතින් ඒ ඉන්ඩිකේට එක විතර පාවිච්චි කල කොහොම දද ට්‍රේඩය ප්‍රොෆිට් කරන්න කියලා ම දෝගලොන්ට කියල දෙන්න යන්නේ හරි ඉතින් වීඩියෝ කරන්න කලින් ආදර මතකන පල්ල ඇතින සබස්ක්‍රයිබ් බෙන්න කලික් කල්ල බෙල්ලකන්න තෝල් කල තියගන මොක අපි මේගේ වැදකත් වීඩියෝ අදාපු ගම ඒවෙලා මෝට නොට ගෙන නිසා එන අපි යන් අපි වීඩියෝ එකට හරි මම ඉන්න මගේ පොකට් ඔප්ෂන් ට්‍රේඩිං කවුන්් එකේ ඉතින් වාටත් පුළුවන් මේ කවුන්් එක හදාගන්න ම ලින්ක ඩිස්ක්‍රපෂන් එක කමෙන්ට සක්ෂන් එක පින් කමෙන්ටක් දර දාල් තියන්න ොඩ්ලයිසින් කියලා රජිස්ට්‍රේෂන් එක වෙලා ට වෙරිෆිකේෂන් දෙක් කරන්න තියෙන ජීමේල වෙරිෆිකේෂන් එක අනිත්තක KYC එක ඉතින් ඒ දෙ කරගතර පසවට සාර්ථකව පුළුවන් කවුන්් එක හදාගන්න ඉට පසවාට මෙතන ඩිමෝ කවුන්් එකට එන්න තින්න මෙන්න මෙතන කලික් කරට පස අට ඩිම කාන්ට කර එන්න පුළුව හරි ඉතින් යිස්සල්ල මෙතැන්ට ආපුගමවා කරන්න ඕන මෙන්න මේ ඩොක්තුන කලික් කරගන්න එක ඉතින් ඒක කලික් කරගත්තර පස්සේ වාට පුලා ඉන්ඩිකේටස් වලට යන්න මෙන්න මෙතන තියෙනවා ඔය ඔප්ෂන් කලික් කරට පස්සේ වාට පේන මේ පල්ලහැ පල්ල හැට උඩට ගොඩක් ඉන්ඩිකේටස් තියෙනවා හරි ඉතින්වා මෙතන කරගන්න ඕන්න මෙන්න මෙතන තියෙන මූවිං ඇවරේජ් කියලා ඉන්ඩිකේට එක අන්න ඕක දෙපාරක් කලික් කරගන්න ඉතින් දෙපාර කලික් කරගත්තර පස වාට පේනවා ලයින්ස් එකක් ඇවිල් ඇති හැබයි ලයින්ස් එන්නේ ඔය ලයින් එකක් විදිර ඇවිල් ඇත වගේ හැබයි ලයින්ස් එකක් කරගන්න පුළන් අපි ඉන්පුට් එක වෙනස් කරගන්න ඉතින් වාට මෙතන උඩ පේන ඇති මෙන්න මෙතන මූවිං ඇවරේජ් කියලා දෙකක් වැටලා තියෙන ඉතින්වා මෙතන පෙන්සිල් අයිගන පලවෙන එක එතන තියෙන පෙන්සිල් අයිගන ක්ලික් කරගෙන මෙතන පීරියඩ් එකවා 16ක් දාගන්න ඊට පස්සේ එතන සේව් කරලා මෙතන මූවිං ඇවරේජ් දෙවෙනි ඉන්ඩිකේටර් එකේ පීරියඩ් එක 10ක් දාගන්න පස්සේ ඊට පස්සේ මෙතන ස්ටයිල්ස් වලට ගිහිල්ලා වාට පුළුවන් කාලයක චේන්ජ් කරලා මෙතන 3px කියලා දාගන්න. වාට පළවෙනි එකේ වාට පුළුවන් එහෙමම මෙතන ස්ටයිල් වලට ගියාට පස්සේ වාට පාට වෙනස් කරගෙන 3px දාගන්න. හරි. ඉතින් මම ආදෝගලන්ට කියලා දෙන්න යන්න මේ ඉන්ඩිකේටර් එකෙන් මේ ඉන්ඩිකේටර්ස් දෙකෙන් කොහොමද හරියටම ට්‍රේඩ් එකක් දාගන්න කියලා. හරිද? ඉතින් මම පොඩ්ඩක් මාකට් එකේ පිටිපස්සට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්නත් ඕන නිසා. හරි. ඉතින් ඔයාලට පේනවා මේ ලයින්ස් දෙක ඒත් කියපිදට ඉන්පුඩ් එක මේ දාගතර පසවට පේන මේ ලයින්ස් දෙක මේ කනෙක්ට වෙන තැන් තියෙනවා මෙන්න මෙතන එකක් තියෙනවා මෙන්න මෙතන කනෙක්ට වෙන තැනක් තියෙනවා හරිද ඊට පස්සේ මෙතන කනෙක්ට වෙලා තියෙනවා මෙන්න මෙතන කනෙක්ට වෙලා තියෙනවා ඊට පස්සේ මෙන්න මෙතන උඩට ගියාට පස්සේ මෙන්න දෙපාරක් මෙතන කනෙක්ට වෙලා තියෙනවා මෙන්න මෙතනේ කනෙක්ට වෙන්නේ මෙන්න මෙතන කනෙක්ට් වුණා මම නිකමට සෙල් එකක් දාගන්න බලමු ප්‍රොෆිට් වේද කියලා හරි ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන වෙනසක් තියෙනවා මෙන්න මේ ලයින්ස් එක කනෙක්ට් වුණ ගමන් ඔයාලට පේනවා මේ මාකට් එක සෙල් වුණා හරිද ඊට පස්සේ මෙන්න පොඩ්ඩක් මෙතනින් උඩට ගියා හරිද උඩට ගිහිල්ලා ඉවර වෙලා ඔයාලට පේනවා අන්න ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාන්නේ වගේ ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන් ඔයාලට මේ ඇනලයිස් එක කරලා ඉතින් ආයෙත් මම කියන්න මෙන්න මෙතන මේ ලයින්ස් එක කනෙක්ට් වුණ ගමන් ඔයා දාගන්න ඕන ට්‍රේඩ් එක ඒ මාකට් එකේ ස්ට්‍රක්චර් එක අනුව ට්‍රේඩ් එක දාගත්තා නම් ඔයා හරියටම හරි ට්‍රේඩ් එක කොහොමත් ප්‍රොෆිට් වෙනවා ඔයාලට පේනවා මෙන්න මෙතන මේ ලයින්ස් එක මෙහෙම ඇවිල්ලා තියෙනවා හරිද මේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ඇවිල්ලා මෙන්න මෙතනින් මාකට් එක සෙල් වෙන්න ගන්නවා මේ කැන්ඩල් ස්ටික් ටික පොඩ්ඩක් මේ පල්ලෙහාට යන්න ගද්දිම මේ ලයින්ස් දෙක මොකක්ද වෙලා තියෙන්නේ මේ ලයින්ස් දෙක කනෙක්ට් වෙලා තියෙනවා එතකොට ඒ ලයින්ස් දෙක කනෙක්ට් වුණ ගමන් ඔයා ට්‍රේඩ් එකක් දාගන්න ඕනේ ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් උඩට චුට්ටක් අප් එකක් ගිහිල්ලා දෙනවා ඊට පස්සේ මේ ලයින්ස් දෙක කනෙක්ට් වුණ ගමන් ඔයා මොකද කරන්නේ ට්‍රේඩ් එකක් දාගන්න ඕන ඉතින් සරලවම ඕක තමයි කරන්න තියෙන්නේ ඔයාලට මම මෙතන තමයි ට්‍රේඩ් එක දාගත්තේ මෙන්න මෙතනින් ලයින්ස් දෙක කනෙක්ට් වුණ ගමන් මම මොකද කරේ මම දාගත්ත සෙල් ට්‍රේඩ් එකක් ඇයි මොකද මෙහෙන් උඩට ආවා ඊට පස්සේ මෙන්න සෙල් කැන්ඩල් දෙක තුනක් හැදුනා මෙතන ලයින්ස් දෙක කනෙක්ට් වුණා මම දාගත්ත සෙල් ට්‍රේඩ් එකක් ඉතින් සරලම ඕක තමයි මේ ට්‍රේඩින් ඇනලයිස් එකේ තියෙන ෂාර්ට්කට් එක. ඉතින් ඔයා මෙතන මාකට් එකට ගිහිල්ලා මෙතන ඔයාලට පුළුවන් chart type වලට ගිහිල්ලා time frame එක තප්පර 5ක් දාගන්න. තප්පර 5ක් කියන්නේ එක කැන්ඩලයක් හැදෙන්න යන කාලය. ඉතින් මේ එක කැන්ඩලයක් හැදෙන්න යන තප්පර 5න් 5ට තමයි හැදෙන්නේ. ඉතින් මම මෙතන time එක දාගෙන තියෙන තප්පර 15ක් තමයි තප්පර 15කින් මගේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. තව මෙතන amount එක ඔයාලට පුළුවන් මෙතන ඩොලර් එකක් දාලා හිමීට ප්‍රැක්ටිස් වෙලා මේ ඇනලයිස් එක හරියට මේ කරනකන රියල් account එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඩිපොසිට් එකක් කරලා ඔයාලට මේ ඇනලයිස් එක කරලා බලන්න. ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. ඔයාලට මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා හිතනවා. මේ ඇනලයිස් එක ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් එහෙනම් හමු වෙමු කියලා මේ වීඩියෝ එක මම අවසන් කරනවා.